ඒකෙන් කඩාවැටෙන්නකෝ මම ඉතින් කොහොම හරි වැඩ ටික කරගෙන ගියා. සර්ගේ මැද්දෙන් මේ ක්ලාස් එකේ තියෙන එක්ස්පීරියන්ස් ඒ වගේම මම මොටිවේට් වුණා. සර්ගේ ස්පෙෂලිටි එක ගත්තොත් මම තව ක්ලාස් දෙකකට ගිහින් ඒක ටෙස්ට් කරලා බලලා තියෙනවා. සර්ගේ ක්ලාස් එකට එක කම්පෙයාර් කරන්න. ඒවට වඩා සර් උගන්වන එකේ ඇකියුරසි එක වැඩි. ඔයාලට දැන් වුණත් පුළුවන් මේ සර්ගේ රිසෝස් එක ඕන තරක් අහන්න සර්ට ඒක ඉතින් මතකයෙන් කියන්න පුළුවන්. ඒ තරම් දැනුමක් තියෙනවා. හරියටම ඒ තියෙන කරුණ ඔළුවට දෙනවා. මෙතුල සීවා ස්කූල් එක බණ්ඩාරනායක කොලෙජ් කම්පහ district rank එක 29 and මගේ set score එක 2.117. ඔයාලගෙම තමයි මම දැන් අවුරුදු දෙකකට කලින් පිටිපස්සේ බම්බුවක ඉඳගෙන හිටියා. මේ ක්ලාස් එකට මම ආවේ ක්ලාස් එක පටන් අරගෙන දෙවෙනි දවසේ. එදාට එනකොට වැඩේ කියන්නේ එදාටම වැඩලා තිබ්බ වීක් ටෙස්ට් එකක්. මම කලින් පාඩම් කරලා නැහැ. මම සර්ට කලින් වෙන පන්තියකට ගියා. ඒක මට එච්චර සෙට් වෙන්නේ නැති නිසා තමයි සර්ගේ ක්ලාස් එකට ආවේ. ඊට පස්සේ දැන් අනිත් ළමයි ලියනවා මට එහෙම ලියා ගන්න බෑ. මම ඉතින් දන්න ටික ලිව්වා. අන්තිමට මාක්ස් බලද්දි ඉස්කාලක් තිබ්බේ. ඉමෝෂනලි ඩැමේජ් වුණා. ඒකෙන් කඩාවැටෙන්නකෝ මම ඉතින් කොහොම හරි වැඩ ටික කරගෙන ගියා. සර්ගේ මැද්දෙන් මේ ක්ලාස් එකේ තියෙන එක්ස්පීරියන්ස් ඒ වගේම මම මොටිවේට් වුණා. සර්ගේ ස්පෙෂලිටි එක ගත්තොත් මම තව ක්ලාස් දෙකකට ගිහින් ඒක ටෙස්ට් කරලා බලලා තියෙනවා. සර්ගේ ක්ලාස් එකට එක කම්පෙයාර් කරන්න. ඒවට වඩා සර් උගන්වන එකේ ඇකියුරසි එක වැඩි. ඔයාලට දැන් වුණත් පුළුවන් මේ සර්ගේ රිසෝස් එක ඕන තරක් අහන්න සර්ට ඒක ඉතින් මතකයෙන් කියන්න පුළුවන්. ඒ තරම් දැනුමක් තියෙනවා. හරියටම ඒ තියෙන කරුණ ඔළුවට දෙනවා. and also හොඳ ප්ලෑන් එකක් තියෙනවා සර්ගේ. උගන්වන ටිකෙන් ආයෙ වෙනම ටෙස්ට් එකක් දීලා ඒ දැනුම ටෙස්ට් කරනවා. දැන් ඔයාලට මේ සතියේ කරන එක බලන්න නැතුව ඉන්න බෑ. ලබන සතියේ ටෙස්ට් එක හරියට ලියන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම ඒකට පාඩම් කරන එකත් ඒ විදිහට කරන්න වෙනවා. මම දැන් දවසින් දවසේ හැමදාම වැඩ ටික එදාට කළා කියලා එහෙනම් මට කරගන්නවත් බැරි වුණා. මම කරේ ඒ සතියේ වැඩ ටික ඒ සතියේ කළා. ඒ කියන්නේ දැන් next week එකේ ක්ලාස් එක පටන් ගන්න කලින් week එකේ සර් උගන්වපු කරුණු ටික හරියට පාඩම් කරලා ඒකේ අදාළ මේ MCQ ගන්න පුළුවන් past question questions ගන්නවා. BSc එකේ තියෙනවා lesson wise. ඒ වගේ සර් කරන part එකට අදාළ questions ටික කරලා යන්න. එතකොට ඒකෙන් අහන ඕනම ප්‍රශ්නයකට MCQ වලින් අහුවොත් ඔයාලට හරියට උත්තරේ දෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මම පාඩම් කරන ක්‍රම ගත්තා. දැන් O level ඉවර කරලා A level එකට ආපු ගමන් ඔයාලා හිතන්න දැන් O level වගේ පොත ගත්තා. දැන් කියවගෙන ගියා විභාගයට කලින් දවසේ පහවදා ලියන්න පුළුවන් කියලා. එහෙම බැහැ ලියන්න. ඔයාලගේ කන්න හරියට ඔළුවට යන්න ඕනේ. concept එක ඔළුවට දාගන්න කටපාඩම් කරන්න නැතුව ඒ concept එක ඔළුවට දාගන්නකොටත් ඔයාලට නිකන් ඒක කියවල විතරක් මදි. ඔයාලට පාඩම හරියට කියවන ගමන් එක්ක නෝට් එකක් දාගන්න. මේ ක්ලාස් වල කිව්වා වගේ ඔයාලට charts අඳින්න පුළුවන්. දැන් differences similarities වගේ නම් තියෙන්නේ tables වලට හදාගන්න. එක charts flow charts නැත්නම් tree diagrams වගේ mind maps වගේ ඔයාලට කරුණ විහිදලා ඒ කියන්නේ තමන්ට ඒ ගැළපෙන කරුණ ටික change විදිහට හදලා ඒ big idea එක ඔළුවට දාගන්න. ඒ විදිහේ කොහොමද මේ කරුණ ඔළුවට දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ඒක understanding එකක් තියෙනවා නම් කොහොම question එක හොත් උත්තර ලියන්න පුළුවන්. එතනදී අර කටපාඩම් කරන්න යන්න එපා. MCQs වල ඒ විදිහට කරාට පස්සේ ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. essays මම කියන්නේ ඔයාලට concept එක විතරක් තේරෙලා මදි. අනිවාර්යෙන් essays වලට practice එක තියෙන්න ඕනේ. දැන් ඔයාලා මේ ලිව්වන unit test එකේ marks එක බලන්න. ඒ කියන්නේ ඕන තරම් කරුණු ලිව්වා ඇති. ඔයාලා ලියන කරුණු හරි වෙන්න පුළුවන්. හරි වුණාට ඒ කරුණ ඒ විදිහට නෙමෙයි නා resource book එකේ තියෙන ඔයාලට mark එක ගන්න වෙන්නේ නැහැ. resource book එකේ තියෙන point එක ඒ විදිහට ඔයා ඔළුවට දාගන්න ඕනේ. ඒකට ඔයා practice කරන්න ඕනේ. ඔයානම් first year එකේ සර්ගේ ඒ essays විතරයි ලියුනේ. හැබැයි second year එක නම් මම හැමදාම වගේ essays ලිව්වා. daily essays ලිව්වා. bio essays එක දෙක එහෙම ලියලා මගේ වෙනම තියෙනවා lesson wise bio essays 200 ගණන් 300ක් විතර වෙන්නේ නැති. ඒවා ලියලා ඊට පස්සේ revise කිරීමක් වුණා. ඒ විදිහේ වැඩ ටික කරන්න ඒක තමයි MCQs and essays වලට තියෙන්නේ. සර් කියන දේවල් අහන්න අර ફોකස් එක තියාගන්න එකත් ගොඩක් වැදගත්. දැන් ඔයාලට ගොඩක් වෙලා ફોකස් එක තියාගන්න බැරි නම් පාඩම් කරනකොට ඒ ફોකස් එක තියාගන්න බෑ. දැන් ඔයාලා පැය භාගයක් හරියට පාඩම් කරලා ආයෙ ෆෝන් එක අරගෙන විනාඩි 5ක් ස්ක්‍රෝල් කරොත් අර පැය භාග පාඩම් කරපෙකින් වැඩක් වෙන්නේ නැහැ. ඔයාලා එක දිගට පාඩම් කරන එකේ ඒ පුළුවන් තරම් ફોකස් එක තියාගෙන කන්සන්ට්‍රේට් කරගෙන මේ වැඩ ටික කරගෙන යන්න.
මේ ගේම් එකට ගොඩක් වැදගත් වෙන්නේ කන්සන්ට්‍රේෂන් කියන එක තමයි. පුළුවන් තරම් ඒ සර් උගන්වන දේ ක්වෙස්චන්ස් කරන්න මතක තියාගන්න බලන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. and also රිසල්ට් ආවට පස්සේ ඔයාලට ලොකු සතුටක් දැනේ. දෙමව්පියන්ගේ ඇස්වල කඳුළු නැති ඒ සතුට වෙනම එකක්. ඒක චේස් කරන්න ඔයාලා කොහොමද ක්ලාස් එකේ වැඩ ටිකක් හොඳට කරගන්න. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. දැන් මගේ රෑන්ක් එක 29 වුණාට ඔයාලා විශ්වාස කරන එකක් නෑ. ඉස්කෝලේ ලාස්ට් ටර්ම් එක වෙනකම් මට බයෝ වලට ඒකක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ 70s වලට ඇවිල්ලා තිබ්බත් ඒකක් ඇවිල්ලාම නැහැ. ඒකෙනුත් ඉමෝෂනල් ඩැමේජ් වුණා. ඒක කඩාවැටෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ සර්ගේ ක්ලාස් වල කියනවා අනිවාර්යෙන් දැන් ක්ලාස් වල පේපර් ක්ලාස් වලට යනවා. පේපර් ක්ලාසස් වල අනිවාර්යයෙන්ම මේ ක්ලාසස් තෝරගන්නකොට ඒ කියන්නේ ඔයාලට තේරෙනවා නම් A level පේපර් එකටත් වඩා මේක ලේසියි කියලා. අන්න ඒ පේපර් ක්ලාස් එක වලට ගැලපෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගැලපෙන්නේ අමාරු පේපර්. මොකද දැන් A level වලට වඩා ස්ටෑන්ඩඩ් එකකට ප්‍රැක්ටිස් කරලා ගියාට පස්සේ තමයි A level පේපරේ ලේසියි කියලා දැනෙන්නේ. මට ඒක දැනුණා A level පේපරේ. සර්ගේ පේපර්ස් කරනකොට යම් වගේ අනිතිෂන් දෙකට ගිහින් ක්ලාස් වල කළේ අමාරු පේපර්ස්. එතකොට A level පේපරේ ලේසියි කියලා වලට තේරෙනවා. ඒ විදිහට අර හැම වෙලේම ස්ටෑන්ඩඩ් එක වැඩි පේපර් එකක් තෝරගෙන ඒ ක්ලාස් එක කරන්න කොහොමද සර්ගේ පේපර්ස් වලට 60s 70s and ඒ වගේ රේන්ජ් එක තියෙනවා නම් ඔයාලට ටෝටල් ලකුණු ආයෙ බය වෙන්න දෙයක් නැහැ. කොහොමද සර්ගේ අන්තිම MCQ එකට මට 46 තිබ්බා. ඒ වගේ රේන්ජ් එකට යන්න පුළුවන් නම් ආයෙ ඔයාලට ඒ ලෙවල් වල මාක් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ විදිහට තමයි ඔයාලට වැඩි ටික කරගන්න කියලා තියෙන්නේ. හැමදේම සාර්ථක වෙන්න කියලා wish you all the best. Thank you.